අදනතන්ද මං සාමාන්‍යයෙන් ඒ ලෙවල් ඉවරලා පළවෙනි අවුරුදු දෙවෙනි අවුරුද්ද කියන්නේ පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද වෙනකොට මං සාමාන්‍යයෙන් මගේ ආර්ථිකය හොඳට හදාගත්තා එක එක විදිහවලට. එතකොට ඒක ඔයාලටත් කරන්න පුළුවන් දෙයක්. අනිවාර්යෙන් ඒක කරන්න. ගෙදරින් නම් කන්න එපා. එක දවසක්වත් එළිය ඉවරලා. එක දවසක් කන්න ඕන නම් එච්චරයි. මේ දැන් මේ ෂට් ළමයිනුත් එහෙමනේ ඉතින් උන්ගේ වැඩේ බැලන්ස් කරගෙන යනවා ඇති. ඒ කියන්නේ උන්ගේ ආදායම උන්ගේ පඩිය හොයාගන්න. වැඩ ටික උන් කරගන්න. හොඳයිනේ. කොහමද මොනවද කියලා කියන්නේ මගේ එකක් තිබ්බා. ඒ කියන්නේ මට ඒ ලෙවල් ඉවර වෙච්ච පොඩ්ඩක් කලින් මට අර අම්මා දැන් අර ඒ ලෙවල් තාලෙදි කේන්දර බලනවානේ. ඔයගොල්ලන්ගේ බලනවා ඇති නේද? කේන්දරනේ ඔව්. ඔව්. ඒතර කේන්දර බැලුවම කිව්වා මේ මගේ අර කේන්දරේ කියන එක හරි අවුල්. ඒ කියන්නේ මූ ඉගෙන ගන්න නැහැ. මූට මොකුත් බෑ කියලා එහෙම තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර ඉඳන් මෙහෙමයි. කොහමද ඒක තියෙනවා මේ අන්තිමටම කේන්දරේ බලුත්තාර කිව්වා මේ මිනිස්සුන්ට ලංකාවෙන් එළියට හටියක් තියන්න බෑ කියලා. ලංකාවෙන් එළියට නම් යන්න බෑ මොනවා කරත් මේක ඇතුලේ තමයි කියන්නේ නිකමට ඊටසේ එහෙම කිව්වම මං ඇහුවා ෂුවර්ද කියලා. හරි. ඒ ලංකාවෙන් එළියට නම් යන්න බෑ කියලා කිසි විදියකින්. අර එහෙම කියනවා සමහර කේන්දරවල තියෙන මේ රටේ විතර එන්න පුළුවන්. ඊළොන්දවත් බෑ. ඊළොන්දවත් බෑ. ඒලෙවල් ඉවරෙච්ච ගමන් හැදුවා પાස්පෝර්ට් එක. බැංකු පොතේ ඉන්ස්ටාල් ටිකක් අර ඊට පස්සේ මේ මොකල කන්දි වල ආරාමය කරලා ආනේ දෙසැම්බර් හරි වගේ මාසයක් විතර සාමාන්‍යයෙන් ඔය වෙනකට ගිහිල්ලා එන්න මාර විහිදමක් නැහැ හරිද සාමාන්‍යයෙන් දැන් නම් මට හරියට මතක නැහැ සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් තියෙනවා නම් ගිහිල්ලා එන්න පුළුවන් ඒ කාලේ ඒ කියන්නේ ඒ වෙලාවේ මොකද අර ටිකට් එක අරගෙන නෙමෙයි අර තියෙන ට්‍රැවල් ඒජන්සි හරහා ගිහින් ඔය අඩුවට ගාගලා ඒ අඩුවට තින්න තැන් හොයාගෙන අර හැම මැච් එකක් ගන්න කියලා විදියක් තියෙනවා. ඉතින් රුපියල් ලක්ෂයක් විතර හොයාගෙන තමයි ගියා කලින් සිංගප්පූරුවේ. හරිද? සිංගප්පූරුවේ ගිහිල්ලා ඊට පස්සේ ඉතින් එදිරිනම් තරම් යනවා. අරක මතක් වෙන සැරයක් ගන්න මම රට යනවා. ඊට පස්සේ මම සෑහෙන දඩ ගන්න ගියා ඒ ටිකේ. ඒ ටිකේ සෑහෙන ගන්න ගියා. දැන් පන්තිින්ද යන්නේ. දැන් මේ කාලෙත් කරන්නේ මම මේ පන්ති ඉවර කරලා තියෙන කාලේ අනිවාර්යෙන්ම මම රටට යනවා ඉතින් කොහොමද? ඉල්ල ඒ තමයි ඉන්නේ. ඔයාලා විභාග පරිපරීක්ෂණය කරන්න මං හින්දා. අර Tamanට බෑ කියලා කිව්වොත් අනිවාර්යෙන්ම ඒකට ගේම උරුවන්ද. කොට එක්ක කියවන්න ඕනේ මනුස්සයර අමතක වුණා තාම.